ඔයත් මහත් වෙයි කියලා බත් කන්න බය කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. මෙතන තියෙනවා රයිස් ග්‍රෑම් 150. එතන මෙතන කැලරිස් 202ක් තියෙනවා. ඒතර අපි එක්සැම්පල් එකක් විදිහට ඔයා බ්‍රවුන් බ්‍රෙඩ් ස්ලයිසස් දෙකක් ගත්තත් එතනත් කැලරිස් 150ක් තියෙනවා. ඔයා ස්ලයිසස් තුනක් ගත්තොත් එතන කැලරිස් 225ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මේ බත් ග්‍රෑම් 150ට වඩා ඔයා බ්‍රවුන් බ්‍රෙඩ් ස්ලයිසස් තුනක් කෑවත් ඔයාගේ ඇඟට 225ක් යනවා. මේ දෙකම කාබ් සෝසස්. හැබැයි මතක තියාගන්න ගොඩක් කට්ටිය මේ බත් කන්න බයයි. බත් කියන්නේ මොනවද? බත් කියන්නේ කාබෝහයිඩ්‍රේට් සෝස් එක. එතකොට කාබෝහයිඩ්‍රේට්ස් කියලා කියන්නේ අපේ බොඩි එකට එනර්ජි ප්‍රොවයිඩ් කරන ප්‍රධානම සෝස් එක. එතකොට ඔයාලට ඩේ ටු ඩේ වැඩ ටික කරගන්න, ඔයාලට වර්ක්අවුට්ස් කරන්න මේ හැම දෙයකම එනර්ජි ප්‍රොවයිඩ් කරන්නේ අපේ ඇඟට කාබෝහයිඩ්‍රේට්ස් වලින්. ඒතර ඔයා බත් කන්න බය වෙන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. ඔයා ෆැට් ලොස් එකක් කරනවා, ඩයට් එක කැලරිස් 1500 ඩයට් එකක් හිටියත් ඔයාලට රයිස් ග්‍රෑම් 100ක් 150ක් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් කිසිම බය වෙන්න නැතුව. සාමාන්‍යයෙන් මගේ ක්ලයන්ට්ස්ලට මම රයිස් ග්‍රෑම් 100 150 200 වුණත් ඇඩ් කරලා තියෙනවා. එයාලගේ ඩේලි කැලරි ඉන්ටේක් එක අනුව එයාලගේ ඇක්ටිවිටි ලෙවල්ස් අනුව. ඒකන්ද ඔයා රයිස් කන්න බය වෙන්න ඕනේ නැහැ. අනිවාර්යෙන් අපිට කාබෝහයිඩ්‍රේට්ස් එකට ඕනේ. එතකොට මතක තියාගන්න ඔයා දැනගන්න ඕනේ ඔයා කොච්චර ප්‍රමාණයක් කනවද? ඔය ඒ ප්‍රමාණය කොච්චර කැලරිස් ප්‍රමාණයක් තියෙනවද කියලා. ඔයා බත් විතරක් නෙමෙයි ඔයා ඕනම දෙයක් ඕනකට වඩා කෑවොත් ඔයා මහත් වෙන්න පුළුවන්. ඉතින් ඔයා බත් නොකන බීන්න ඕනේ නැහැ ලංකාවේ මිනිස්සු විදියට. ගොඩක් කල අපේ ප්‍රධාන ආහාරය බත්. ඉතින් ඔයා දැනගන්න ඔයා කොච්චර ප්‍රමාණයක් කනවද කියලා. ඔයාට මෙන්න මේ වගේ පෝෂන් එකක්. මෙතන රයිස් ග්‍රෑම් 150 ගත්තොත් කැලරිස් 200 යකට යන්නේ. ඉතින් ඔයා මේකෙන් බත් වලින් විතරක් මේ වගේ කන්ද වගේ හදාගෙන වැඩ පුරව ගන්න නැතුව ඔයා බතුත් යම් ප්‍රමාණයක් අරගෙන ඔයාගේ ප්‍රෝටීන්ස් ඒකම අපි ගත්ත චිකන් අපි කරන එග්ස් ගන්නවා එතකොට වෙජිටබල්ස් මේ හැමදේම ඔයාගේ ප්ලේට් එක ෆිල් කරගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාට බඩත් පිරෙනවා, ඔයාට කාබෝහයිඩ්‍රේට්ස් නොකන ඔබ ඉන්න ඕනේ නැහැ, ඔයාට එනර්ජි නැහැ වගේ ඉන්න ඕනේ නැහැ. මේ හැමදේම නම් ඔයාට ෆැට් ලොස් එක කරන්න පුළුවන්. එහෙනම් බත් කන්න බය වෙන්න එපා.